හරි හැමදෙනාම tempත් වෙන්න. විහාරාධිපති අපගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම වැඩම කරන්ට යෙදුණු පූජනීය පඬිත හාමුදුරන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ආදරණීය දරුවනි දෙමව්පියනි පින්වතුනි අද අපේ පන්සලේ දහම් පාසලේ තවත් සුවිශේෂී දවසක් මම හිතන්නේ අපේ පන්සල් ඉතිහාසයේ දහම් පාසල් ඉතිහාසයේ සරණමය අකුරෙන් ලියවෙන සුවිශේෂී තවත් දවසක් වශයෙන් අද දවස සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව බොහෝ කාලයක් අපි පෙරම් පුරමින් හිටපු මහ පිංකමක් සිද්ධ වෙන අවස්ථාව. ඉතින් පළමු කොට මගේ යුතුයකම බවට පත් වෙන්නේ මේ අවස්ථාවට වැඩම කරන්ට යෙදුණු පූජනීය පඬිත හාමුදුරන් වහන්සේ අප ගුරුදේව නායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් දහම් පාසල වෙනුවෙන් දායකත්ව වෙනුවෙන් පිළිගැනීම. ඉතින් අපේ පඬිත හාමුදුර පිළිබඳව මං හිතන්නේ මෙතන ඉන්න දරුවන්ටවත් මව්දෙමව්පියන්ටවත් අලුතෙන් විස්තර කරන්නට පැහැදිලි කරන්නට අවස්ථාවක් නැහැ. උන්වහන්සේ ලංකාවේ චිරප්‍රසිද්ධ ධර්මදේශකයන්න් වහන්සේ නමක් වශයෙන් ධර්මදේශනා පවත්වන විශේෂයෙන්ම මෞපිය ගුණ උපහාර පූජා පවත්වන පඬිත හාමුදුරන් වහන්සේ නමක් අන්තර්ජාලයට සම්බන්ධ වුණා නම් උන්වහන්සේගේ පූජාවන් පිළිබඳව මෞපිය ගුණ ගායනා පිළිබඳව අපිට කාටත් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ සඳහා එම් පූජාවන් පවත්වන මාතර මහා මන්තින්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය රාජකීය පඬිත කාව්‍ය විසරද අපේ පැලවැත්තේ කුසල ධම්ම පඬිත හාමුදුරන් වහන්සේ වැඩම කරන්ට යෙදුනේ. උන්වහන්සේ නායක හාමුදුර වෙනුවෙන් අපේ මව්දෙමව්පියන් වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. අපේ පඬිත හාමුදුර පිළිගන්න හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. ඊට පස්සේ ඉතින් සඳහන් කරන්න තියෙන්නේ අරමුණ තමයි දරුවන්ට ಗುಣධර්ම කියා දෙන එක. මීට අවුරුදු 8කට වගේ ඉස්සෙල්ලා පන්සලේ භෞතික සම්පත් සම්පූර්ණ කරලා ධාතු මන්දිරය, තෙමහල් දානශාලාව, සංඝාවාසය ඇතුළු ඒ ගොඩනැගිලි සම්පූර්ණ කරලා නායක හාමුදුරුවෝ ඊට පස්සේ තීරණය කළා දහම් පාසල ආරම්භ කරන්න. තම ගුරුදේවයාණන් වහන්සේ වන වැල්ලානේ ශ්‍රී ඥානතතර නායක හාමුදුරන් වහන්සේගේ නාමය අනුස්මරණය කරන්නට එම නම තබලා අපේ දහම් පාසල ආරම්භ කරන්නට යෙදුනේ අපේ ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හාමුදුරන් වහන්සේගේ සුරතින් එයත් පොත් තිබලා දහම් පාසල ආරම්භ කරන්නට 2017 ඔක්තෝබර් මාසේ වගේ දවසක නිල වශයෙන් එදා දහම් පාසල ආරම්භ කරත් ඊට මාස 2කට 3කට වගේ පස්සේ 2018 ජනවාරි මාසේ අපේ දහම් පාසල අර පහළ ශාලාවේ දරුවෝ 15ක් 20ක් ඇඳවගෙන අපි ආරම්භ කරන්නට යෙදුනා. එහෙම 2018 ආරම්භ කරපු අපේ දහම් පාසල අපේ නායක හාමුදුරුවෝ පිළිබඳව විශ්වාසයට අපේ මව්දෙමව්පිය ගොඩක් බොහොම කෙටි කාලයක් ඇතුළත අපේ දහම් පාසලට දරුවෝ සම්බන්ධ කරන්නට යෙදුනා. නායක හාමුදුරුවන්ට අවශ්‍ය වුණේ පන්සලේ භෞතික සම්පත් සියල්ල නිර්මාණය කරාට පස්සේ අපේ ගමේ හැදෙන දරුවෝ ගුණධර්ම ඇතුව හදන්නට ඊට කර්මණක් ඊට පස්සේ නායක හාමුදුරුවන්ගේ මුවින් පිටවෙච්ච අනිත් වචන තමයි පන්සලත් එක්ක සම්බන්ධතාවය තහවුරු කරන්නට. අපිට අවශ්‍ය වුණේ මේ ගමේ සතර පේරුවේ දායක පින්වතුන්ගේ සතර පේරුවට අයිති අපේ දූ දරුවෝ පන්සලට සම්බන්ධ කරලා ඒ දරුවෝ ගුණධර්ම වලින් පරිපූර්ණ වූ දරුවෝ බවට පත් කරන්නට. ඉතින් මේ වසර 8 තුල නායක හාමුදුරුවෝ අපි කෙරෙහි විශ්වාසය තබලා ඒ කාර්ය පැවරුවා. අපි නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ඇතුළුව ආචාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා දහම් පාසල මං හිතන්නේ ගන්න පුළුවන් දහම් පාසලක් ගන්න පුළුවන් උසස්ම තැනකට අපේ දහම් පාසල ගන්නට දුනා. අපේ පඬිත හාමුදුරුවෝ ඇතුළු අප කවුරුත් දන්නවා. අද වෙනකොට දහම් පාසලක් පවත්වාගෙන යන එක ඉච්චර පහසු කාර්යයක් නෙවෙයි. ඒකට හේතුව ගුරුවරු නැහැ. සමහර විට දරුවෝ අධ්‍යාපනයේ තරගයක් පස්සේ යන දරුවෝ සම්බන්ධ කරගන්න බෑ. නමුත් අපි මේ අභියෝගය ජය අරගෙන දහම් පාසල යම්කිසි ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යනවා. අපේ පඬිත හාමුදුරුවනේ ගිය වෙසප්පුර 15ක පොහොය වෙනුවෙන් අපි 30 නෙවෙයි 28 අපේ දරුවෝ සිල් සමාදන් කෙරෙව්වේ. ගණන් කරපු අවස්ථාවේදී දරුවෝ 226 දෙනෙක් සිල් සමාදන් වෙලා තිබුණා. සමහර විටත් වැඩි එහාට මෙහාට චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ අපේ බලාපොරොත්තු යන්තරක් දුරට සඵල වෙලයි කියන එක තමයි ඒකෙන් අපිට හැඟෙන්නේ.
ඒ ಗುಣධර්ම පැත්තෙන් අනිත් පැත්තෙන් දහම් පාසලේ ආරමුණ අපි හැමදාම කියන්න වගේ දරුවන්ට පොතපත කියා දෙන එක විතරක් නෙවෙයි අනිවාර්යෙන් කරනවා. ඊට අමතරව දරුවන්ට වේදිකාවක් නෙත් දරුවන්ට තමන්ගේ හැකියාවන් දක්වන්නට වේදිකාවේ වත්තනා දෙන එක. ඒක ಗುಣධර්ම කියා දෙනවා වගේම ඒ ආවරණය තුලින්දගෙන දරුවන්ට යන්න ඉහළට යන්නට වේදිකාවක් තනා දෙන්නට අපි උත්සාහ ගත්තා. මං හිතන්නේ ඒක සාර්ථක වුණා. අපේ මව් දෙමව්පියෝ ඒක දන්නවා. අපේ පඬිත හාමුදුරුවෝ දැනගන්නත් එක්ක මම මේ පුංචි කාරණා ටික සිහිපත් කරන්නේ. පඬිත හාමුදුරනේ අවුරුදු කිහිපයක් ඇතුළත අපි ශාසන ආරක්ෂක බර මණ්ඩලයේ සිසුන් උපනතා තරඟවලට ඉදිරිපත් කළ ගිය අවුරුද්දේ කලාපයෙන් දෙවනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම ජාතික දිනයේ වෙනුවෙන් ගීත නිර්මාණයක් කළා තරඟයක් පැවැත්තුවා. අපි පළවෙනි තැන දිනාගත්තා. ඒ වගේම ගිය වෙසක් පුර 15ක පොහොය දවසේ මිදෙල්ලවල පන්සලේ පැවැත්විච්ච රාජ්‍ය වෙසක් කුසයට සම්බන්ධලා අපි අලුත්ම ගීතයක් නිර්මාණය කළා අපේ දරුවෝ ඉදිරිපත් කරා. ඒ වගේම ඒ සියල්ලටම වැඩි විශේෂත්වයක් තියෙනවා පින්වත්තුනි දෙමව්පියනි ඔබ දන්නවා. වෙසක් පොය නිමිත්තෙන් සරණ වාහිනිය මුල් වෙලා දක්ෂිනාභිමානී කියලා බැතිගී වැඩසටහනක් පැවැත්තුවා. තෙන් දෙයකට සම්බන්ධ වුණේ මාත්‍ර ජනප්‍රිය පාසල් සාන්ත සෙන්ට් තෝමස් උසස් බාලිකා විද්‍යාලය, පඹුරණ ජාතික සාරිපුත්ත පාසල, මිනර්වා බෞද්ධ විද්‍යාලය, මන්තින්ද විද්‍යාලය, අනුර විද්‍යාලය වගේම චිරප්‍රසිද්ධ පාසල් තමයි සඳහා ඉදිරිපත් වුණේ. නමුත් ඒ පාසල් වලින් ඉදිරිපත් වුණේ උසස් පෙළ හදාරන දරුවෝ. ඒ දරුවන්ට සංගීත ගුරුවරු සංගීත භාණ්ඩ තියෙනවා. නමුත් ඒ මොනවත් නැතුව අපේ දරුවෝ දින 5ක් 6ක් තුළ සූදානම් වෙලා ගිහිල්ලා ඒ තරඟෙදී සෙන්ට් තෝමස් බාලිකා විද්‍යාලය එක ගන්නකොට සාරිපුත්ත විද්‍යාලය දෙක ගන්නකොට අපේ දහම් පාසල 3 වෙනි ස්ථානය ලබා ගත්තා. සමහර විට අපිට දැනගන්න ලැබුණා එතන ඒ වැඩසටහන මෙහෙයපු අයත් පවා විස්මයටපත් වෙන මේ චූටි පැටව් අපේ 6 පන්ති 7 පන්ති දරුවෝ ගිහිල්ලා ඒ ජයග්‍රහණය කරලා ඒ වේදිකාව ජයග්‍රහණය කරන්නට තරම් අපේ දරුවෝ දක්ෂයි. එවැනි අපි කිව්වේ ಗುಣධර්ම හදන වගේම දරුවන්ට වේදිකාවක් හදා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ සියල්ල කරන අතරදී මේ වගේ මව්පිය ගුණ උපහාර පූජාවක් පවත්වලා දරුවන්ට මව් දෙමාපියන්ගේ වටිනාකම් පිළිබඳව චුට්ටක් හිතට දැනෙන විදියට කතා කරන්නට දනවන්නට ඕනේ කියන වැඩසටහනක් තමයි සංවිධානය කළේ. ඉතින් අපේ නායක හාමුදුරුවෝ ඒක ආදර්ශයෙන් ඔප්පු කළා. තමන්ගේ අම්මට තමන්ගේ අත් දෙකෙන් සැලකුවා, තමන්ගේ තාත්තට අත් දෙකෙන් සැලකුවා. ඒ ගමන් කරලා අපිත් අපේ අම්මට අපේ තාත්තට අපි ජීවිතේ කැප කළා සලකනවා. නමුත් අපිට සමහර අම්මලා කියනවා, සමහර තාත්තලා කියනවා හාමුදුරුවනේ දැන් සමහර දරුවෝ අපි කියන දේ අහන්නේ නැහැ කියලා මට ගිය සතියේ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඇවිල්ලා හඬමින් කතා කරා. ගිය සතිය ඇතුළත. ඉතින් ওই සියලු කාරණාත් එක්ක මං හිතන්නේ ඒක හදවත දැනෙන්නට කියන්න හොඳම හාමුදුරුවෝ තමයි අපේ පැලවැත්තේ කුසල ධම්ම හාමුදුරුවෝ. අපි උන්වහන්සේ අවස්ථා කීපයකදීම සම්බන්ධ කරගන්න උත්සාහ කරා. නමුත් උන්වහන්සේගේ දින පොතේ අපිට උන්වහන්සේගේ දිනයක් වෙන් කරව ගන්න බැරි වුණා. හැබැයි උන්වහන්සේට නරක වුණත් අපේ වෙලාවට උන්වහන්සේ රෝගාතුර තත්ත්වයටපත් වෙලා මං හිතන්නේ ප්‍රතිකාර ගන්න ඒ ආයුර්වේදයේ ප්‍රතිකාර ලබනකොට අපේ මංජුල මහත්මිය එතන සේවය කරනවා. වැලිපිටිය ආයුර්වේදයේ අපේ නුකු දියණියගේ පියතුමා නම් ඒතුමා හාමුදුරන්ට අපපස්ථාන කරලා ඒ ගොඩනගාගත්තු සම්බන්ධතාවයත් එක්ක තෙන්දී ආරාධනා කරලා ඊට පස්සෙන්දම අපේ මංජුල මහත්මිය මට ඇවිල්ලා කිව්වා අපේ පොඩි හාමුදුරුවෝ පූජාව බාරගත්ත අපි හාමුදුරනේ සිද්ධ කරමු කියලා. අන්න එහෙම තමයි මේකට පසුබිම සම්බන්ධ වුණේ. මම කවදාවත් දුරකථනයෙන්වත් කතා කරලා කිව්වේ නැහැ. නායක හාමුදුරුවත් කවදාවත් දුරකථනයෙන් කතා කරලවත් කිව්වේ නැහැ. අපේ පඬිත හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවන්ට මන්තිද කියලා කියන්නේ අපේ පන්සලත් එක්ක බොහොම සමීපව කටයුතු කරන ආයතනයක් අපේ නායක හාමුදුරුවෝ තියෙන ගෞරවයත් එක්ක උන්වහන්සේ වැඩම කරන්නට යෙදුණේ. ඒක නිසා මගේ බණ අහන්නවත් මගේ කතාව අහන්නවත් නෙබ සූදානම් වෙලා තියෙන්නේ. ගුරුදේව නායක හාමුදුරන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ බලාපොරොත්තු අපි යන්දුරකට උන්වහන්සේ යමක් බලාපොරොත්තු වුණා නම් දිවි හිමියෙන් ඒක අපිෂ්ට කරනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. මේ දක්වා සිද්ධ කරලා තියෙනවා. ඒක ප්‍රතිඵල තමයි මේක අපේ අම්මලා තාත්තලා අප කෙරෙහි තබාපු විශ්වාසය තමයි මේ සුරකින්නේ. පඬිත හාමුදුරනේ සමහර වෙලාවට මටත් පුදුමයි. සමහර වෙලාවට සමහර වැඩසටහන් කරනකොට ගුරුවරු මට හැමදාම සම්බන්ධ කරන්න විදියක් නැහැ, මිස්ලා සම්බන්ධ කරගන්න විදියක් නැහැ. සමහර වෙලාවට මම පණිවිඩය දානවා අද මිස් කෙනෙක් නැහැ. ඔබට පුළුවන් නම් දුවත් එක්ක ඇවිල්ලා අවසන් වෙනකන් ඉඳලා දුව අරගෙන යන්න කියලා. කිසිම අම්ම කෙනෙක් කිසිම තාත්තා කෙනෙක් පැකිලෙන්නේ නැතුව තමන්ගේ දුව මගේ ගාවට දාලා ගිහිල්ලා ආපහු හවස තමයි අරගෙන යන්නේ.
වගේම පණිත හාමුදුරනේ පෞගේ දවස්වල එක දුවගෙන එක පුහුණුවක් කරනකොට මම සාමාන්‍යයෙන් ගුරුවරියක් නැතුව කවදාවත් පුතෙක්වත් දියණියක්වත් තියාගන්නේ නැහැ. නමුත් වැඩසටහන පුහුණුව ඉවර වෙලා මං කිව්ව දුවේ අම්මට කෝල් එකක් දෙන්න කියලා. ඔයා එක්ක යන්න එන්න කියලා. හාමුදුරනේ අම්ම කිව්වා මම එනකොට ටිකක් පරක්කු වේවි. මිස්ලයි අනිත් චාලුවේ කවුරු ගියොතින් හාමුදුරොත් එක්ක පාරේ එහා පැත්තට පැනලා හාමුදුරොත් එක්ක පන්සල පැත්තට ඉන්නේ කියලා කිව්වයි කියලා දූ මට කිව්වා. නමුත් එහෙම කියලා මං ගුරුවරියා වුණා ගුරුවර තියාගත්තේ අම්මෙනකන්. මං අම්මගෙන් ඇහුවා ඔබතුමී එහෙම කිව්වද කියලා. ඔව් හාමුදුරනේ අපිට දරුවා අපි හොයලා බලලා ඔබ වහන්සේගේ පන්සලට නායක හඳුරේ පන්සලට එව්වේ. නිසා ඒ විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය තියෙන නිසා තමයි දරුවා ට්‍රීවිල් එකක් එවලා ගන්නවට වැඩිය ඔබ වහන්සේලාගේ පන්සලේ රැකවරණේ තියේකු ඒ විශ්වාසරේ කිව්වා අපි ඔබ වහන්සේලා ගාවට නායක හඳුර ගාවට පන්සලට එව්වේ. අන්නේ විශ්වාසය අපි මෙච්චර කාලයක් රැකලා තියෙනවා. ඒ විශ්වාසයට තමයි මේ අම්මලා තාත්තලා ඔබගේ S2 වගේ ආරක්ෂා කරන දරු පැටවු ටික අපේ ගාවට වෙලා තියෙන්නේ. සමහර විට පුංචි හිතේ දෙන දෙයක් දරුවන්ට දඬුවමක් දෙන්න වේවි. ඒත් අපි කියන්නේ දරුවට නෙවෙයි දඬුවම දෙන්නේ වැරද්දට දඬුවම දෙන්නේ සමහරට සැර කරන්න වේවි. ඒ සියල්ල කරලා අපි උත්සාහ කරන්නේ මේ දරුව ගුණවන්ත දරුව බවට පත් කරන්න. ඒකේ තව අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාවට වැඩම කරන්නට දුණු පූජනීය පඬිත හාමුදුරන් වහන්සේට මම ওই මුල් පසුබිම ඉක්මනට කියාගෙන ගිය සඳහන් කරන්න ඕන කරුණ ටික පූජනීය පඬිත හාමුදුරන් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙතන් සිට උන්වහන්සේගේ පූජාව කටයුතු සිද්ධ කරලා දෙන හැටියට. හොඳයි පින්වත් හැමෝම සාදු නාදයක් පවත්වමු. නැවත වතාවක් සාදු කියමු. නැවත වතාවක් සාදු කියමු. ඔබ හින්දාවෙන් පැහැබර වී ඇත මේ සුන්දර පුරවරය පින්වත් මිනිසුනි මනුස්ස ගුණයෙන් ඔය හදවත් පල බරය සිව්පද කවියෙන් දෙපසට ඇදලා විවර කරන් අඩතිරය පින්වත් සැමටම දහම් දෙසන්නට තෙරුවන්ගෙන් අවසරය සාන්තානයෙහි වැඩි මොහාඳුර දුරලන්න පින්මා වෙතට මේ හැම දෙන යොදවන්න තුන් සිත පහද වන්නට පින් කරවන්න නායක සමිඳුනේ මට අවසර දෙන්න දෙන්නට සිතා සතුටින් අද බණ දහමේ කවුරුත් එකතු වියමේ සැන්ද යාමේ පවසමි මමත් හිඳ ගනිමින් සැනසීමේ
හරි ලස්සනයි ආද මේ සැන්ද යාමේ සසරෙහි උනේ අපි පෙරදා මුලාවයි එය මේ සසර අතරේ ඇති කලාවයි එය ජය ගැනීමට බිහි උන තලාවයි දැන් ඒ සමිදු නමදින්නට වෙලාවයි විරාති වීර ත්‍රිලෝක්‍ය පූජ සකල ලෝක නන්දනා බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව ලෝකාග්‍ර පාද වන්දනා ලෝකාග්‍ර පාද වන්දනා ලෝකාග්‍ර පාද වන්දනා මේරුගිරම්බර සාදිස සද්ධර්ම මකුට රංජනා ධර්මාදිරාජ සුආසුබාල පුඤ්ඤාග්‍ර සිතේනි වන්දනා පුඤ්ඤාග්‍ර සිතේනි වන්දනා පුඤ්ඤාග්‍ර සිතේනි වන්දනා संतान द्वीप पुण्यवंत मनहार श्रीनि शोभना संगादिराज सुपाटिपान्न पुण्याग्रसितिनि वंदना पुण्याग्रसितिनि वंदना पुण्याग्रसितिनि वंदना नमस्कारය කියමු පන්සිල් සමාදන් වෙන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาดิยามิ
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු කියමු මේ උතුම් පුණ්‍ය භූමියේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ඥානරතන වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක සමස්ත ලංකා සාමවිනිසුරු අවසරයි නම සඳහන් කරන්ට පින්වන්ත ගෞරවනීය උඩුකාවේ නාරද නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම අකුරැස්ස මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මේ උතුම් පින්බිමේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී අපේ ගෞරවනීය පින්වන්ත මලිදුව සෝමසිරි පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති කාරුණික වාසනාවන්ත පින්වතුනි ආදරණීය මව්දෙමාපියනි පුංචි දරුවනි බොහෝමත් වටින වැදගත් අරමුණක් හදවතේ තියාගෙන මේ පින්බර සවස් යාමය තුල සූදානම් වන්නේ උතුම් මාපිය වන්දනා වැඩසටහනක් සිද්ධ කර ගන්නට මීට මාස කිහිපයකට පෙර වැලිපිටිය රෝහලේ මම ප්‍රතිකාර ලබන අතරතුරෙහි සේවය කරන අපේ කල්යාණ මිත්‍ර මංජුල මහත්මයා එතුමාම ඩයරිය අරගෙන පොතේ දිනයක් බලලා වෙන් කරගෙන අපිට ආරාධනා කළා හාමුදුරුවනේ වැඩම කරලා මේ පින්කම සිද්ධ කර දෙන්නට කියලා. ඉතින් මාසයක් පුරාවට රෝහලේ ඉන්නකොට එතුමා පිය කෙනෙක් වගේ සියල්ල හොයලා බලලා පුදුමතරම් සෙනෙහසකින් ඒ කටයුතු සිද්ධ කළා. ඉතින් ඒ කළගුණ සැලකීමක් විදිහට එතුමාගේ ආරාධනාව පිළි අරගෙන දරුවන්ගේ ආධ්‍යාත්මීය ගුණවගාව පෝෂණය කරන්නට දරුවන්ට දෙමාපියන්ගේ වටිනකම හදවත්වලට කියා දෙන්නට සූදානම් වන්නේ උතුම් මාපිය වන්දනා වැඩසටහන ආරම්භ කරන්නට. පින්වතුනි, අපි වර්තමාන සමාජයේ දෙමව්පියෝ ගුරුවරු අපි හැමෝම උත්සාහ කරනවා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒක සාධාරණයි. පුදුමතරම් උත්සාහයක යෙදෙනවා ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා සාපෙළ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධියක් අරගෙන දරුවා මේ සමාජය තුළ යහපත් විදිහට ජීවත් වෙනවා දකින්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගුරුවරයෙක්ම කැමතියි. ඒ අරමුණ සඵල කරගන්න අපි පුදුමතරම් තරංගයක් අධ්‍යාපනයත් එක්ක වර්තමානයේ කරනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න දෙමව්පියෝ ගුරුවරු පුදුම වෙහෙසක් මහන්සියක් ගන්නවා.
පින්වත්නි හැබැයි ඒ යන මගේ අපිට අමතක වෙලා තියෙනවා වර්තමාන සමාජයේ දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම කියා දෙන්න. පහුගිය දවසක මට කතා කළා අම්පාර පැත්තේ අම්මා කෙනෙක්. ඒ අම්මා අඬ අඬා කියනවා හාමුදුරුවනේ මහත්තයා ඉන්නේ ඩුබායි රටේ. මට එක දරුවයි ඉන්නේ පුතා. අවුරුදු 13 පුතාගේ වයස. හාමුදුරුවනේ පුතාට අවවාදයක් කරන්න බෑ. මට බිම පෙල්ලගෙන අල්ලගෙන ගහනවා. මට කතා කර නරක වචන කියලා. මහත්තයයි මායි පුදුම කැපකිරීමක් දරුවා වෙනුවෙන් කරනවා. හැබැයි අපිට බයයි හාමුදුරුවනේ අනාගතෙත් අපිට මේ විදිහට දරුවා වයසට ගියපු දවසට මේ විදිහට පීඩා කරයිද කියලා. පාසලේ 150ක් දරුවන්ට අම්මට තාත්තට වඳින ගාතාව බෑ. සමහර දරුවෝ අපි දන්නවා අම්මට කතා කරන්නේ උඹ කියලා. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා දරුවෝ ලස්සනට ගේ හදාගෙන ගේ ඇතුලේ ජීවත් වෙනකොට තමන්ගේ අම්මව පිටිපස්සේ ගේ පිටිපස්සේ මඩුවක මැස්සක් උඩ තනි කරපු දරුවෝ. වැඩිහිටි නිවාසකට ගිහිල්ලා බලන්න දරුවෝ හදපු අම්මලා තාත්තලා ඔබ වගේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා දරුවෝ හදලා දරුවෝ වඩලා අන්තිමේ වියපත් වුණාට පස්සේ දරුවෝ මොකද කරන්නේ? අම්මව තාත්තව ගිහින් දානවා වැඩිහිටි නිවාසෙට. ඒකට ප්‍රධානම හේතුව පින්වතුනි මේ යන අධ්‍යාපන රටාව තුළ අපිට වෙලාවක් නැහැ දරුවන්ට ගුණධම් ටික කියා දෙන්න. අපිට වෙලාවක් නැහැ දරුවන්ට පිනපව පිළිබඳව කියා දෙන්න. අපිට වෙලාවක් නැහැ අම්මගේ තාත්තගේ වටිනාකම කියා දෙන්න. ඒ නිසා අද දහම් පාසල කේන්ද්‍ර කරගෙන දෙමව්පියෝ දරුවෝ හැමෝම එකතු කරගෙන මේ උතුම් මාපිය වන්දනා වැඩසටහන තුලින් දරුවන්ට කියා දෙනවා අම්මගේ තාත්තගේ වටිනකම. ඒ වගේම අම්මට තාත්තට කියා දෙනවා වැඩසටහන අවසානයේ ඔබ ජීවිතේ සැබෑ අම්මා කෙනෙක් සැබෑ තාත්තා කෙනෙක් ආදර්ශමත් අම්මා කෙනෙක් ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. එසේනම් හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවා තමන්ගේ ළඟට ගන්න මගේ දිහා බලන්න මගේ දිහාවට හැරෙන්න ඕන නෑ. ඔබට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා අම්මගේ වටිනකම තාත්තගේ වටිනකම තමන්ගේ දරුවන්ට කියා දෙන්න. ඒ නිසා අම්මා තමන්ගේ දරුවා තමන්ගේ මූණට පේන විදිහට ඉස්සරහින් ඉඳව ගන්න. දරුවා ළඟට අරගෙන තමන්ගේ දරුවා තමන්ගේ මූණට පේන විදිහට තමන් ඉදිරිපසින් අසුන් ගන්න. අම්මලා හැමෝම තමන්ගේ දරුවා තමන්ගේ ළඟට අරගෙන තමන්ගේ මූණට පේන විදිහට තමන්ගේ දරුවා ඉස්සරහින් ඉඳව ගන්න. මුලින්ම වන්දනාව සිද්ධ කරන්නේ මෑණියන්ට. ඒ නිසා පුතේ අම්මගේ ළඟට ගිහිල්ලා අම්මගේ ඉස්සරහින් අසුන් ගන්න. අම්මලා හැමෝම තමන්ගේ දරුවා තමන්ගේ ඉදිරිපසින් ඉඳවගෙන දරුවගේ අත් දෙක උකුලට ගන්න පුළුවන් තරම් ළඟින් දරුවා තමන්ගේ ළඟට ගන්න. අත්වල මුකුත් තියාගන්න එපා. දැහැත්, බෑග්, ෆෝන්, ලේන්ස් ඔක්කොම පැත්තකින් තියලා අම්මලා සම්බන්ධ වෙන්න ඕන, තාත්තලා සම්බන්ධ වෙන්න ඕන තමන්ගේ දරුවත් එක්ක. මගේ දිහාවට හැරෙන්න ඕන නෑ. දරුවත් එක්ක තමයි වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. එසේනම් හැමෝම සාදුනාද පවත්වමු. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ ආහුනේයාච පුත්ථානං පචාය අනු කම්පකාති පොල් සම්බලත් බාතකට රස කළ අම්මා ගුණ බාර ආහාර ගැන නිතරම සිතනම්මා සීතල උෂ්ණ දේ මාව ආහකට දැම්මා එහෙමයි දරු
කුසට සැප දුන්නේ අම්මා රුහිරෙන් රුහිරු තනු ජීවය අම්මාය ලායකින් ලායට සෙනෙහස පෙව් අම්මාය හිතකින් හිත හැදූ දිනෙදා අම්මාය පින්කල පදවියේ පුදසුන අම්මාය වෙහෙරක් තරම් කන්නට බත් දුන්න පියා සායුරක් තරම් දහඩිය වැගිරෙව්ව පියා පොළොවක් තරම් බර උසුලා සිටිය පියා අහසක් තරම් පපුවේ ඉඩ දුන්න පියා දුක් කරදර මැදින් ජීවිත කතාවේ අප්පච්චිගේ ලාය මඩලම සිනාවේ සාන්දටත් සිසිල ඉර එලියයි ගෙනාවේ පියවරු සිටින ගෙපැලම වාසනාවේ පුතේ වටපිට නොබලා අම්මගේ උකුලෙන් අත් දෙක තියාගෙන අම්මගේ අත් දෙක අල්ලගෙන අම්මගේ දැස දිහා බලා ගන්න. අම්මලත් සෙනෙහසින් දරුවා තමන්ගේ ළඟට අරගෙන දරුවගේ අත් දෙක උකුලෙන් තියාගෙන දරුවගේ අත් දෙක අල්ලගෙන දරුවගේ දැස දිහා බලා ගන්න. පුතේ ආදරෙන් අම්මගේ අත් දෙක අල්ලගෙන අම්මගේ දැස දිහා බලාගෙන අම්මගෙන් කතා කරලා අහන්න මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් අම්මට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව මොකක්ද කියලා. පුතේ අම්මා ඔයාගේ අත් දෙක අල්ලගෙන ඔයාගේ දැස දිහා බලාගෙන කියාවි අම්මට මේ ලෝකේ තියෙන වටිනම වස්තුව තමයි අද මේ අත් දෙකෙන් අල්ලගෙන ඉන්නේ කියලා. මුළු ලෝකෙම පුතේ ඔය අම්මගේ දෙපා මුල ගෙනත් තිබ්බත් ඔය අම්මට ඔයා තරම් වටින වස්තුවක් ඇත්තේ නැහැ. මතකද අම්මේ කලලයක් විදිහට මුලින්ම අම්මගේ කුසට ඔය දරු පැටි ආපු දවස එදා ඉඳලා අද වෙනකන් ඔය දරුවව හදන්න ඔබ ජීවිතේ මොන තරම් දුක් විඳද පුතේ දන්නවද කලලයක් විදිහට ඔය අහිංසක අම්මා ඔයා කුසේ තියාගෙන ඉද්දි විඳපු වේදනාවල් වචන කරන්න බෑ. කලලයක් විදිහට පුතේ ඔයා කුසේ තියාගෙන ඉන්නකොට කොච්චර බඩගිනි තිබුණත් අම්මා බඩ පිරෙන්න බත් වේලක් කෑවේ නෑ පුතේ. කුසේ ඉන්න ඔයාට කරදරයක් වෙයි කියලා. සැරට මිරිස් රහට කොච්චර කෑම කන්න ආස වුණත් අම්මා මිරිස් රහට කෑම වේලක් කෑවේ නෑ පුතේ. කුසේ ඉන්න මගේ පැටියට දැවිල්ල හැදෙයි කියලා. රෑ නිදා ගන්න ඇඳට ගියහම එලි වෙනකන් රෑ පහන් කලේ කෑලයකට පුතේ. අම්මට බයයි කොට්ටකට හරි බඩ තද වෙලා
කුසේ ඉන්න මගේ දරු පැටියට කරදරයක් වෙයි කියලා. සතියක් දෙකක් මාසයක් නෙවෙයි පුතේ ඔය අම්මා දස මාසයක් ඒ කැපකිරීම කළා. එදා ඉස්පිරිතාලේ ඇඳවිය තල්ලගෙන ඔයා මේ ලෝකෙට බිහි වෙනකොට පුතේ අම්මට දැනිච්ච වේදනාව දරා ගන්න බෑ. ඒ දැනිච්ච වේදනාව අම්මා සිනහ වෙවි දරාගත්තේ පුතේ ඔයාගේ මූණ දැක්කට පස්සේ. මස් ගුලියක් වගේ අම්මගේ දෝතට ආපු ඔයාගේ එක ඇඟිල්ලක්වත් ඇද වෙන්න දෙන්නේ නැතිව ඔයා අතපය ලස්සනට හදන්න අතපය ලක්ෂ වාරයක් විතර පිරිමැද්ද පුතේ. එහෙම කරපු අහිංසක අම්මා අද ඔයාගේ අත් දෙක අල්ලගෙන ඔයාගේ දැස දිහා බලාගෙන ඔයාට කතා කරලා කියනවා ඔයා වෙනුවෙන් අම්මා ජීවිතේ විඳපු වේදනාවල් ඔයා වෙනුවෙන් අම්මා ජීවිතේ කරපු කැපකිරීම කවදාකවත් වචන කරන්න පුළුවන් කමක් නෑ කියලා පුතේ. ඔයා හිංසක අම්මගේ ගුණ කියලා ඉවර කරන්න බෑ පුතේ. බුදුහාමුදුරුවෝ අම්මා සමාන කළා බුදු කෙනෙකුට. බුද්ධෝ විය මාතා අවුරුදු 100ක් ඔය අම්මා කරමත තියාගෙන හැම දෙයක්ම දීලා අම්මට සලකන්න කිව්වා. මොනවද දීලා සැලකුවත් අම්මගෙන් බීපු කිරි බින්දුවක ණය ගෙවන්න සංසාරේ කවදාකවත් පුළුවන් කමක් නෑ කිව්වා පුතේ. බුදුන්ට සමාන කළ පින්වන්තම ගැහැණි අම්මා පුතේ. අම්මා ගැන කොච්චර බණ කිව්වත් ගුණ කිව්වත් වර්තමාන සමාජයේ අපි දකිනවා සමහර දරුවෝ කොහොමද අම්මට සලකන්නේ කියලා. අම්මට උඹ බම් බලන් කියලා කතා කරන ඒ විතරක් නෙවෙයි අම්මට අතපය දික් කරගෙන ගහන්න යන එකට එක කියලා අම්මගේ හිතරි දෙන්න කතා කරන වැරදි වැඩ කරලා අම්මගේ ඇස්වලට කඳුළු දෙන ඒ විතරක් නෙවෙයි පුතේ අම්මා වයසට ගියාම ගේ පිටිපස්සේ පිළිකන්නේ මඩුවක තනි කරන්න තරම් අකාරුණික හිත් තියෙන අහිංසක අම්මා වියපත් වුනහම වැඩිහිටි නිවාස ගිහිල්ලා තනි කරන්න තරම් අකාරුණික හිත් තියෙන දරුවෝ ඉන්න සමාජිකයි අපි හැමෝම ජීවත් වන්නේ. එහෙම සමාජික පුතේ ඔබ ඔබේ අම්මට සලකනවද? එහෙම සමාජික පුතේ ඔබ ඔබේ අම්මට ආදරය කරනවද? එහෙම සමාජික පුතේ ඔබ ඔබේ අම්මට ගරු කරනවද? පුතේ ගොඩක් දරුවන්ට අම්මා ජීවත් වෙලා ඉන්නකොට අම්මගේ වටිනාකම දැනෙනව අඩුයි. ඒ තමයි සාමාන්‍ය ස්වභාවය පුතේ. අම්මා ජීවත් වෙලා ඉන්නකොට අම්මගේ වටිනාකම දැනෙනව අඩුවෙන්. පුතේ දන්නවද? අම්මා නැති වෙච්ච දවසට දැනෙනවා අම්මා දීපු ආදරය, අම්මා දීපු රැකවරණය, අම්මා දීපු සෙනෙහස මේ ලෝකෙ වෙන කාගෙන්වත් ලබන්න පුළුවන් කමක් නෑ කියලා පුතේ. අම්මා නැති වුණාම දැනෙනවා පුතේ ජීවිතේ අම්මා නැති අඩුව පුරවන්න මේ ලෝකෙ කිසි කෙනෙක්ට පුළුවන් කමක් නෑ කියලා පුතේ. ආදරෙන් අම්මගේ පපුවට තුරුළු වෙලා අද පුතේ දසවන් යොමාගෙන අහමු අම්මා ඔයා වෙනුවෙන් ජීවිතේ කොච්චරනම් දුක් විඳද කියලා. දරුවෝ ඇවිල්ලා ඉන්න අම්මලා හැමෝම තමන්ගේ දරුවත් එක්ක ඉන්න තැන් වලින් නැගිටිමු ශබ්ද කරන්නේ නැතිව. දරුවා ඇවිල්ලා ඉන්න අම්මලා දරුවත් එක්ක ඉඳගෙන ඉන්න තැන් වලින් නැගිටිමු. ආදරෙන් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවා තමන්ගේ පපුවට තුරුල් කරගන්න. දෝල පුතාලත් සෙනෙහසින් අම්මගේ පපුවට තුරුළු වෙන්න පුතේ. ගොඩක් දරුවෝ පුංචි කාලේ අම්මගේ ඇකෙන් මිදුනට පස්සේ අද වෙන්නේ නැති මුලින්ම අම්මගේ පපුවට තුරුළු වෙන පළවෙනි දවසේ. පුතේ අම්මගේ පපුවට තුරුළු වෙනකොට ඔයාට දැනෙනවා ඇති. ඔය අම්මගෙන් දැනෙන උණුසුම, ඔය අම්මගෙන් දැනෙන රැකවරණය, ඔය අම්මගෙන් දැනෙන සෙනෙහස මේ ලෝකෙ වෙන කාගෙන්වත් ලබන්න පුළුවන් කමක් නෑ කියලා. අම්මේ ආදරෙන් දරු පැටිය පපුවට තුරුල් කරගන්න පුතේ දන්නවද සමහර දවසට ගෙදර යපු බත් ටිකෙන් ඔයාට කණ්ඩ දීලා ඔයා හිංසක අම්මා ඇල්ලතුරු ටිකෙන් බඩ පුරවගෙන ඔයා දිහා බලාගෙන සතුටු වුණා. සමහර දවසට ගෙදර යපු බත් ටික පුතේ ඔයාට කණ්ඩ දීලා ඔයා අම්මා දන්කොඩ හූරගෙන කාලා ඔයා දිහා බලාගෙන සතුටු වුණා. ඔයා හදන්න වඩන්න පෝෂණය කරන්න ඔය අම්මා තරම් ජීවිතේ දුක විඳපු ගැහණියක් ඇත්තේ නෑ පුතේ. මුළු ලෝකෙම උනේ ඔයා විතරයි අම්මට. ඒ වෙනුවෙන් ජීවිතේ විඳින්න පුළුවන් හැම දුකක්ම වින්දා. පුතේ අපෙන් වාසියක් නොබලා ලාභයක් නොලබා මේ ලෝකේ අපිට ආදරය කරපු පින්වන්තම ගැහණි අම්මා අම්මගේ ආදරය ඇතුලේ පුතේ අපෙන් ටොපියකවත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මේ ආදරෙන් දරු පැටිය පපුවට තුරුළු කරගෙන හිස අතගා කියන්නේ මගේ රත්තරන් පුතේ මගේ රත්තරන් දුවේ අද ඔයා මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ
යාන වාහන රාජ භෝජන මහා මන්දිර මිල මුදල් නෙවෙයි පුතේ. මගේ රත්තරම් පැටිය මගේ පපුවට ලං කරගෙන අද ඔයාගෙන් ඉල්ලන්නේ. පුතේ අද ඔයාගේ පපුවට මම මේ විදිහට තුරුළු වෙලා හිටියට, ඔයා මගේ පපුවට අද මේ විදිහට තුරුළු වෙලා හිටියට, කවදා හරි දවසක මේ අහිංසක අම්මත් වයසට යනවා පුතේ. කවදා හරි දවසක මේ අහිංසක අම්මත් මේ ලෝකේ දාලා යන්ට යනවා දුවේ. මගේ රත්තරන් දෝනි මගේ පපුවට ලං කරගෙන අද ඔයාගෙන් ඉල්ලන්නේ. දුවේ මට බයයි මම නැති දවසට මේ ලෝකේ ඔයා තනි වෙයි කියලා. මට බයයි දුවේ මම නැති දවසට ඔයා ජීවිතේ නොගැලපෙන තීරණ අරගෙන මේ මහ පොළවේ අසරණ වෙයි කියලා. මගේ රත්තරන් දෝනි මගේ පපුවට ලං කරගෙන අද ඔයාගෙන් ඉල්ලන්නේ. ජීවිතේ නොගැලපෙන සම්බන්ධතා, ජීවිතේ නොගැලපෙන බැඳීම්, වැරදි තීරණ අරගෙන පුතේ මේ ලෝකේ අම්මා නැති දවසට තනි වෙන්න එපා කියලා. මගේ රත්තරන් පුතා, මගේ රත්තරන් දුව මගේ පපුවට ලං කරගෙන අද ඔයාගෙන් ඉල්ලන්නේ. ඔයා වෙනුවෙන් දුක් විඳ අහිංසක අම්මට කවදාකවත් උඹ බම්බලන් කියලා කතා කරන්න එපා කියලා පුතේ. අද මගේ රත්තරන් පුතා, මගේ රත්තරන් දුව මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ. මහන්සි වෙලා හොඳට ඉගෙනගෙන අම්මට තාත්තට ආදරය කරන ගුණ දහම් පිරිච්ච දරුවෙක් වෙන්න කියලා පුතේ. අද මගේ රත්තරන් පුතා, මගේ රත්තරන් දුව මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ. ඔයා වෙනුවෙන් දුක් විඳ මේ අහිංසක අම්මා වයසට ගියපු දවසට මහ පාරේ මහලු මඩමේ අගුපිලේ අම්මා තනි කරන්න එපා කියලා පුතේ. ආදරෙන් අම්මේ තමන්ගේ දරු පැටියා තමන්ගේ පපුවට තුරුළු කරගනිමු. ආදරෙන් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවා තමන්ගේ පපුවට තුරුළු කරගනිමු. පුතේ දසවන් යොමාගෙන අහන්න බලන්න ඔය අහිංසක අම්මා ඔයා හදන්න වඩන්න පෝෂණය කරන්න ජීවිතේ මොනතරම් දුක් විඳද කියලා. කුසට නොකා බඩගින්න ඉඳගෙන අපේ බඩ පුරවපු අහිංසක අම්මා පුතේ දසවන් යොමාගෙන හැම දරුවෙක්ම අම්මගේ පපුවට තුරුළු වෙන්න. කුසට නොකා බඩගින්න ඉඳගෙන අපේ බඩ පුරවපු, නෙතට නින්දක් නැතිව නිදි වරාගෙන අපි වෙනුවෙන් ජීවිතේ කැප කරපු, මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් දන් දීලා වයසට ගියපු ඔයා අම්මගේ සෙනෙහසට මේ ලෝකේ උපමා ඇත්තේ නෑ කියලා. වයසට ගිය දවසට මා සවිය නැතිව ගතේ මහ පාරට ඇද දාමන්න එපා චූටි පුතේ. මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ. පුතේ කුසින් වඩාගන්න තුරුදෝතට ඔයා එලිවෙන තුරු දින ගැන්නේ එකයි දෙකයි කියා. මලක් වගේ නුඹ හදන්න ඕනයි කිය කියා. මටත් කාලින් පුතායිඹලා පියා වැඩට ගියා. සෙනෙහයෙන් වෙලා ගන්නේ මිරක බලා. සෙනෙහයෙන් වෙලා ගන්නේ මිරක බලා. දිවා එළිය විඩා බරයි බරයි පුතේ කුස. රාත්‍රී
රාත්‍රියට නින්දක් නැහැ සැකය තැලෙයි කුස පුතාගේ දොල දුකට තමයි කෑවේ කෑම රස පුතේ පුදුම කාලයක් නේ ගෙවිච්ච දස මාස රකින්න මාගේ පුතු සියලුම දෙවිවරු රකින්න මාගේ පුතු සියලුම දෙවිවරු disconnected. පුතේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7න් මහා මායා දේවිය කලුරිය කරනවා. මහා මායා දේවිය කලුරිය කළාම පුතේ කුමාරයා හදාගන්නේ මහා ප්‍රජාපති දේවිය. මහා ප්‍රජාපති දේවියට බැරි වුණා පුතේ සිද්ධාර්ථ කුමාරයා කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන්න. කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන්න බැරි වුණාට කුසින් බිහි කරපු අම්මා කෙනෙක් වගේ කුමාරයා හදා ගන්නවා. අන්තිමේ මහා ප්‍රජාපතියත් මේ උතුම් ගෞතම සාසනයේ පැවිදි වෙලා රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පානවා. තමන් හදාගත්තු සුළු අම්මා පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් අම්මගේ ආදාහනය සිද්ධ කළා. අම්මගේ ආදාහනය සිද්ධ කරපු මගේ බුදුහාමුදුරුවෝ පුතේ අපිට පුළුවන් ද අපි කෑම කන පිඟානකට මිනි අලු දාගන්න. අපිට බෑ. තමන් වළඳන පාත්‍රයේ අරගෙන අම්මා දවාපු සෑයෙන් අම්මගේ බස්මාවශේෂ ටික තමන්ගේ පාත්‍රයේ තැම්පත් කරගත්තා. තමන් වළඳන පාත්‍රයේ බස්මාවශේෂ ටික තැම්පත් කරගත්තු බුදුහාමුදුරුවෝ පුතේ මුළු ලෝකෙටම කිව්වා අම්මගේ වටිනකම කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ කියලා. මුළු ලෝකෙටම කිව්වා අම්මා කියන පින්වන්ත පදවියට මේ ලෝකේ උපමා ඇත්තේ නැහැ කියලා. දවස් ගානක් ಗುಣ කිව්වත් ඔය අම්මගේ සෙනෙහසට පුතේ මේ ඔය අම්මගේ සෙනෙහස පිළිබඳව කොච්චර කියලා ඉවර කරත් කවදා ඒ සෙනෙහස කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ආදරෙන් අම්මගේ පපුවට තුරුළු වෙමු. ආදරෙන් අම්මගේ පපුවට තුරුළු වෙලා නෙළුම් මාලට පෙති සියයක් ලැබුණේ කොහොම අම්මේ මහනෙල් මල් නිලට හැරුණේ සෙනෙහසටද අම්මේ ඔබේ රාතුලේ කිරට හැරුණේ සෙනෙහසටද අම්මේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මේ. ආදරෙන් හැම දරුවෙක්ම අම්මගේ පපුවට තුරුල් වෙන්න පුතේ. ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාවේ දියවර අපේ අම්මා
කොහොමද පුතේ ඔය අහිංසක අම්මට උඹ බම්බොලන් කියලා කතා කරන්නේ? කොහොමද පුතේ ඔය අහිංසක අම්මා වයසට ගියපු දවසට මහ පාරේ මහලු මඩමේ අගුපිලේ තනි කරන්නේ? කොහොමද පුතේ වැරදි වැඩ කරලා අම්මගේ ඇස්වලට කඳුළු දෙන්නේ? ඔයාව හදන්න වඩන්න පෝෂණය කරන්න මේ මහ පොළවේ ඔය අම්මා තරම් දුක් විඳපු ගැහණියක් ඇත්තේ නෑ. ඔය අම්මගේ සෙනෙහසට මේ ලෝකේ වචන ඇත්තේ නෑ පුතේ. ඔය අම්මගේ සෙනෙහසට මේ ලෝකේ උපමා ඇත්තේ නෑ පුතේ. ආදරෙන් අම්මගේ පපුවට තුරුළු වෙමු. දෙසවන් යොමාගෙන අහමු ඔය බුදු අම්මගේ සෙනෙහසට මේ ලෝකේ උපමා තියෙනවද කියලා. සම්මා සම්බුදු සේමයි මා වැදු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා. පිම්මාසුර තල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳුලැල්ලිස ඉස ඇදුවයි මගේ අම්මා අම්මා අපිව ඇදුව නිසා මේ වැඩ කර නෙම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා. ටික ටික වතුර ආරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගේ උකුල මත අම්මේ ඔබේ පාපියුමන් සිඹින කොට වැටෙනව කඳුළු මගේ දැසින් ඔබේ නාමට උයලා බත් බිමට බැසටි යම වාගේ බෙදලා පිඟානට දෙන රන් පැටිය මගේ වෙනදා වගේ නොවෙයි අම්මේ බතරාස්නේ කියපු ගමන් මට ගැව්වා අම්මා මගේ ලේ ටික කිරට පාරවාමා කට පෙව්වා
දොටටගෙන නලවව්ව අම්මේ ඔබයි කප් බ්‍රුක මගේ සමදාම අම්මේ මස්ගුලියක් වගේ ඔබේ දෝතට ඔය දරු පැටි ආපු දවසේ ඉඳලා අද වෙනකන් ඔය දරුවගේ ලෝකෙ ලස්සන කරන්න ජීවිතේ මොන තරම් දුක් විඳිනවද කුසට නොකා බඩගින්න ඉඳගෙන ඔය දරුවගේ බඩ පුරවන්න ඔබ තරම් ජීවිතේ දුක් විඳපු ගැහණියක් ඇත්තේ නෑ නෙතට නින්දක් නැතිව නිදි වරාගෙන ඔය දරුවගේ ලෝකෙ ලස්සන කරන්න ඔබ තරම් ජීවිතේ දුක් විඳපු වෙන ගැහණියක් ඇත්තේ නෑ මුළු ජීවිතේම දරුවගේ ලෝකෙ ලස්සන කරන්න මුළු ජීවිතේම දරු පැටියාගේ ලෝකෙ ලස්සන කරන්න විඳින්න පුළුවන් හැම වේදනාවක්ම විඳේ අම්මේ ඔබ පුදුම තරම් සෙනෙහසකින් ආදරෙන් දරු පැටියා පපුවට තුරුල් කරගන්න පුතේ ආදරෙන් සෙනෙහසින් අම්මා පපුවට තුරුළු කරගෙන ප්‍රාර්ථනා කරන්න කවදාකවත් මගේ රත්තරන් අම්මා මහ පාරේ මහලු මඩමේ අගුපෙලේ තනි කරන්නේ කියලා අම්මේ ආදරෙන් දරු පැටියා සෙනෙහසින් පපුවට තුරුල් කරගනිමු ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාකාව වේවා පුතේ අම්මා විශාඛාවක් නම් ඔය සෙනෙහසට මේ ලෝකෙ උපමා ඇත්තේ නෑ ආදරෙන් අම්මගේ පපුවට ලං වෙලා ප්‍රාර්ථනා කරන්න මගේ රත්තරන් අහිංසක අම්මට නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා වේවා සංසාරේ උපදින හැම භවයකම මගේම රත්තරන් අම්මා වෙලා උපදින්න මෙපින් හේතු වාසනා වේවා මහා පොළොවසේ නිහඬ නිසංසල ඔබේ දයාව හදින් ගලායන ආදර ගීතය ලොව සනහාලන බුදුබණ පදයක් වේවා සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාකාව වේවා මහා පොළවක් වගේ දුක් කඳුළු දරාගෙන කුසට නොකා බඩගෙන ඉඳගෙන මගේ බඩ පුරවපු නෙතට නින්දක් නැතිව නිදි වරාගෙන මං වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු අම්මගේ මුළු ජීවිතේම මහ පොළවට දිය කරලා මං වෙනුවෙන්ම ජීවිතේ දන් දීපු මගේ රත්තරන් අම්මා මතු බුදු වෙන්නම ඕනි ගතේහු හිරුලේ කිරි පෙවුසෙනේ හස සුවඳ ගලාගිය ඔබේ මව් හදවත නිවන් පුරට යන මං පෙත හෙළි කළ පහන් ඇමක් වේවා දැන් තාත්තා ඇවිල්ලා ඉන්නවා නම් අම්මා තාත්තට දරුවා දීලා ඉඳගන්න තාත්තා ඇවිල්ලා නැත්තම් අම්මා ඔය විදිහටම තව චූටි වෙලාවක් දරු පැටිය පපුවට තුරුල් කරගන්න ආදරෙන් හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවා තමන්ගේ පපුවට තුරුල් කරගනිමු
අම්මා සඳකි මම ඒ ලොව හිරු යරිදී. පුතේ අහිංසක අම්මා අපේ ලෝකේ සඳ වෙනකොට ඔය බුදු තාත් අපේ මුළු ලෝකෙම එළිය කරපු හිරු බවට පත් වුණා. ගොඩක් දරුවන්ගේ තාත්තා අද මෙතනට ඇවිදින් නැතුව ඇති. අම්මට විතරක් පන්සලට යන්න කියලා උදේ පාන්දර තාත්තා පුතේ ගෙදරින් පිට වෙලා යන්නේ නැති. ඔයාට කන්න අඳින්න සල්ලි හම්බ කරන්න රස්සාවට පියසෙනේ හසට කවුගේ ලියවුනා මදි. අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ. පුදුමයි පුතුනි කිම මගේලේ කිරි නොඋනේ. තාත්තගේ සෙනෙහස පිළිබඳව සමහර ගීතවල අපි ඒ විදිහට අහලා තියෙනවා පුතේ. ඔය තාත්තගේ සෙනෙහසට මේ ලෝකේ මහ ගොඩක් කවි ගීත ලියන්න බැරි වුණාට අම්මා වගේ දස මාසයක් කුස තියන් ඔයා මේ ලෝකෙට බිහි කරන්න ඔය බුදු තාත්තට බැරි වුණාට අම්මගේ ආදරේ ළඟ කවදාකවත් තාත්තගේ ආදරේ පරාද වුණේ නෑ පුතේ. අම්මගේ ආදරේ ළඟ කවදාවත් තාත්තගේ ආදරේ දෙවෙනි වුණේ නෑ පුතේ. අපේ ලෝකෙ ලස්සන කරන්න මේ මහ පොළවේ ඔය තාත්තා තරම් දුක් විඳ වෙන පිරිමියෙක් ඇත්තේ නෑ පුතේ. තාත්තගේ පපුවට තුරුළු වෙනකොට පුතේ ඔයාට දැනෙනවා ඔය තාත්තගෙන් දැනෙන උණුසුම, ඔය තාත්තගෙන් දැනෙන රැකවරණය, ඔය තාත්තගෙන් දැනෙන ආදරය මේ ලෝකෙ වෙන කාගෙන්වත් ලබන්න පුළුවන් කමක් නෑ කියලා පුතේ. තාත්තගේ පපුවට තුරුළු වෙලා අහන්න මගේ රත්තරන් තාත්තට මේ ලෝකෙ තියෙන වටිනම වස්තුව මොකක්ද කියලා. පුතේ තාත්තා කියයි මුළු ලෝකෙම මගේ දෙපා මුල ගෙනත් තිබ්බත් මගේ රත්තරන් පුතා මගේ රත්තරන් දුව තරම් මේ ලෝකේ මට වෙන වටින වස්තුවක් ඇත්තේ නෑ කියලා. මුළු දවසම බඩගින්න ඉඳගෙන අපේ බඩ පුරවන්න ඔය තාත්තා ජීවිතේ අප්‍රමාණ දුක් විඳ පුතේ. අම්මා එක්ක අපි මේ ලෝකේ තනි කරන්නේ නැතිව, අම්මා එක්ක අපි මේ ලෝකේ අතරමං කරලා අසරණ කරන්නේ නැතිව අපේ ජීවිත තනන්ඩ මේ මහ පොළවේ අප්‍රමාණ දුක් විඳ අහිංසකම පිරිමියා ඔය තාත්තා පුතේ. තාත්තා නැති වුණ දවසට දැනෙනවා තාත්තා දීපු ආදරය මේ ලෝකේ වෙන කාගෙන්වත් ලබන්න පුළුවන් කමක් නෑ කියලා. වාගේ වෙන තුරු ඇවිත්ද දුක් විඳිනායේ පුරුද්ද මගේ රත්තරන් තාත්තේ තාත්තාට විතරයි තාත්තාට විතරයි. ලිටික දාදිය වෙද්දී ඇඟේ හයිය නැති වෙද්දී මගේ තාත්තා මං ගැන විතර තමයි හිතුවේ විතර තමයි හිතුවේ. තේටික විතරක් වේලා බඩෙන් වාගයක් කාලා මගේ කුස පිරෙව්වා මට මතකයි හැමදාමත් මතකයි හැමදාමත්. කාටු අඟුරකින් මැදන් අනේ පරණ ඇඳුම් ඇඳන් මගේ තාත්තා මට හොඳ රෙදි පිලි ඇන්දෙව්වා රෙදි පිලි ඇන්දෙව්වා.
වරදේදී මාට සැර වුණාට එතනදී දඬුවම් කළාට ආදරේ නිසයි තාත්තේ දවසක මට දැනුණා දවසක මට දැනුණා තාත්තේ ආදරෙන් දරු පැටිය පපුවට තුරුළු කරගෙන හිස අතගගා කියන්න මගේ රත්තරම් පුතේ මගේ රත්තරන් දුවේ අද ඔයා මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ යාන වාහන රාජ භෝජන මහා මන්දිර මිල මුදල් නෙවෙයි පුතේ මගේ රත්තරම් පුතා මගේ රත්තරන් දුව මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ ජීවිතේ නොගැලපෙන වැරදි වැඩ කරලා මේ අහිංසක තාත්තගේ ඇස්වලට කඳුළු දෙන්න එපා කියලා පුතේ අද මගේ රත්තරම් පුතා මගේ රත්තරන් දුව මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ ඔයා වෙනුවෙන් දුක් විඳපු අහිංසක තාත්තට කවදාකවත් උඹ බම් බොලන් කියලා නරක වචනෙන් කතා කරන්න එපා කියලා පුතේ අද මගේ රත්තරම් පුතා මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ මගේ රත්තරන් දුව මගේ පපුවට ලං කරගෙන ඔයාගෙන් ඉල්ලන්නේ මේ අහිංසක තාත්තා වයසට ගියපු දවසට මහ පාරේ මහලු මඩමේ යගුපිලේ තාත්තා තනි කරන්න එපා කියලා පුතේ වයසට ගිය දවසට මා සවිය නැතිව ගතේ මහපාරට ඇද දාමන්න එපා චූටි පුතේ මගේ සේනෙහස හිතේ උතුරනවා පුතේ වයසට යයි නුඹේ පියා නුඹ රාජ වෙන කොට නුඹේ ආතින් බත් ආනලා කවනවාද මට රකින්න මාගේ පුතෝ සියලුම දෙවිවරු රකින්න මාගේ පුතෝ සියලුම දෙවිවරු පුතේ ඔය තාත්තා සමාන කළා බුදු කෙනෙකුට බුද්ධෝ විය පිතා අවුරුදු 100ක් තාත්තා කරමත තියාගෙන හැම දෙයක්ම තාත්තට දීලා සලකන්න කිව්වා මොනවා දීලා සැලකුවත් අපි වෙනුවෙන් අපේ ජීවිත ගොඩනගන්නට ඔය තාත්තා මහ පොළවට හෙළපු එක දහඩිය බිඳුවක ණය ගෙවන්න සංසාරේ කවදාකවත් පුළුවන් කමක් නැහැ කිව්වා පුතේ අම්මා එක්ක අපේ ජීවිත ලස්සන කරපු අම්මා එක්ක අපේ ජීවිත හැඩ කරපු අහිංසක තාත්තගේ සෙනෙහසට මේ ලෝකේ උපමා නැහැ පුතේ ආදරෙන් දෙසවන් යොමාගෙන අහන්න බලන්න තාත්තගේ සෙනෙහස කොච්චරක්ද කියලා අම්මා සඳකි මම ඒ ලොව හිරුයරිදී ඒ ඉරහඳෙන් නුඹේ ලෝකය එළිය වුණී රැක
කුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙහසට කවුගී ලියවුණා මදී. අම්මා වගේ දසමසක් කුසතියන් අපි මේ ලෝකෙට බිහි කරන්න බුදු තාත්තට බැරි වුණාට රතු පාටලේ සුදු පාට කිරිකර අපිට පවන්න බැරි වුණාට ඔය තාත්තගේ සෙනෙහසට මහ ගොඩක් කවි ගීත නොලිව්වට අම්මගේ ආදරේ ළඟ තාත්තගේ ආදරේ පරාද වුණේ නෑ පුතේ. සිරුරේ දුවන්නේ මගේ නොවේ පුතුනේ කුසේ නොදරුවත් දිවිබර මට රැඳුනේ මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරිනෝනේ. මවකට මෝවාවී නුඹ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනේ අමා පමණයි දන්නේ පියසෙනෙහස නැතිද දරුවෙනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ. අම්මා වගේම දවසක ඔය තාත්තත් මතු බුදු වෙනම පුතේ. දැන් දැහැත් ගෙනාව දරුවෝ අම්මගේ දෝතට දැහැත් අත දීලා අම්මගේ දෙපා ළඟ දන ගහලා වැඳගන්න. අම්මගේ දෝතට දැහැත් අත දෙන්න පුතේ. ළඟ ඉන්න කෙනාට දැහැත් නැත්නම් එයාටත් දැහැත් කොලයක් දීලා අම්මගේ දෝතට දැහැත් දීලා අම්මගේ ළඟ දන ගහලා වැඳගන්න. ආදරෙන් අම්මගේ ළඟ දන ගහලා වඳින්න පුතේ. අම්මගේ දෙපා ළඟ දන ගහලා දෙපා අල්ලලා වැඳලා සිඹල පොරොන්දු වෙන්න. මගේ රත්තරන් අම්මේ අද මගේ අම්මගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පොරොන්දු වෙනවා. කවදාවත් ජීවිතේ නොගැලපෙන වැරදි වැඩ කරලා මගේ අහිංසක අම්මගේ ඇස්වලට කඳුළු දෙන්නේ නැහැ කියලා. අද මගේ අම්මගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පොරොන්දු වෙනවා. හොඳට ඉගෙනගෙන ගුණදහම් පිරුණු යහපත් දරුවෙක් වෙනවා කියලා. අද මගේ අම්මගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පොරොන්දු වෙනවා. කවදාවත් නරක වචන කියලා මගේ අම්මගේ ඇස්වලට කඳුළු දෙන්නේ නැහැ කියලා. අද අහිංසක දෙපා ළඟ දන ගහලා වැඳලා පොරොන්දු වෙනවා. අම්මා වයසට ගියපු දවසට මහ පාරට මහලු මඩමට අගුපිලට මගේ අහිංසක අම්මව තනි කරන්නේ නැහැ කියලා. මගේ රත්තරන් අම්මට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා වේවා. සංසාරේ උපදින හැම භවයකම මගේම රත්තරන් අම්මා වෙලා උපදීවා. මේ උතුම් ගෞතම ශාසනය තුල උතුම් නිවනින් සැනසෙන්න මගේ බුදු අම්මට මේ පිං හේතු වාසනා වේවා කියලා අම්මගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පුතේ ගාථාව කියලා වඳිමු. හැම දරුවෙක්ම ශබ්ද නගලා ගාථාව කියමු. දස මාසේ උරේ කତ୍වා. අම්මලා තුන් වතාවක් දරුවගේ හිස පිරිමදින්න පුතාලා ඔය විදිහටම වැඳ ගන්න පුතේ. ජීවිතයේ ආඳුරු ලේනේ ආලෝකය අම්මා ආදරයේ සාදාතනික
සෙනෙහෙ ගාඟුල අම්මා ඔබත් මාමත් වඳින පුදන එකම පැතුම අම්මා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා බුදුන් පාවා පිදුම් කරන මව් පදවිය දරා ආදරයේ කිරුල පැලඳ ගිය සිහසුන කරා පූජනීය මාගේ අම්මේ හැම භවයේම පුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා අම්මාලය කිරට හැරවූ මගේ අම්මා කඳුළු සයුරක් කළ මගේ අම්මා සෙනේ හසේ උල්පත මගේ අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා තාත්තා ඇවිල්ලා නැති දරුවෝ අම්මා ළඟ ඔය විදිහටම වැඳගන්න තාත්තා ඇවිල්ලා ඉන්නවා නම් ඒ දරුවෝ තාත්තගේ ළඟ දන ගහලා වැඳගන්න. දැහැත් අත තාත්තට දෙන්න පුතේ. තාත්තගේ දෝතට දැහැත් අත දීලා තාත්තගේ දෙපා ළඟ දන ගහලා වැඳගන්න මගේ රත්තරන් තාත්තේ. මගේ අහිංසක තාත්තගේ දෙපා ළඟ දන ගහලා වැඳලා අද පොරොන්දු වෙනවා කවදාකවත් මගේ රත්තරන් තාත්තගේ ඇස්වලට කඳුළු දෙන්නේ නැහැ කියලා. මං වෙනුවෙන් දුක් විඳ මගේ රත්තරන් තාත්තගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පොරොන්දු වෙනවා. හොඳට ඉගෙනගෙන ගුණදහම් පිරුණු හොඳ දරුවෙක් වෙනවා කියලා. මගේ රත්තරන් තාත්තගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පොරොන්දු වෙනවා. කවදාකවත් නරක වචන කියලා මගේ රත්තරන් තාත්තට කතා කරන්නේ කියලා. මගේ රත්තරන් තාත්තගේ දෙපා ළඟ දන ගහලා වැඳලා පොරොන්දු වෙනවා. තාත්තා වයසට ගියපු දවසට වියපත් වුණු දවසට මහපාරේ මහලු මඩමේ යඟුපිලේ තනි කරන්නේ කියලා. මගේ රත්තරන් තාත්තට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා වේවා. සංසාරේ උපදින හැම භවයකම මගේම රත්තරන් තාත්ත වෙලා උපදින්ට මෙපින් හේතු වාසනා වේවා කියලා ගාථාව කියන්න පුතේ. මගේ රත්තරන් තාත්තට නිවන් දකින්ට මෙපින් හේතු වාසනා වේවා කියලා උද්දිකාරෝ ආලිංගිත්වා තාත්තල තුන් වතාවක් දරුවගේ හිස පිරිමැදලා හිටගෙන එමු. පුතාලා හැමෝම ඔය විදිහටම වැඳගනිමු. හැන්දෑවට මල් වැට ළඟ
මට ඉන්නයි කියා පුතේ අන්න ආර බලන්න අම්බිලියෝ කියා පුංචි කාලේ මහඬත් දෙ නැලෝ මාගේ පියා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් පියා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් පියා සිනාසෙන්න පාරතෙනු දුක උසුලාගෙන දරාගන්න කියාදීපු අප්පච්චි පාන මගේ ලෝකේ වීරයානේ මතු බුදුවනු මැන ඔබේ පාමුල පියාණනේ තබා වඳිමි දාන ඔබේ පාමුල පියාණනේ තබා වඳිමි දාන රැකවරණයට සෑම විට සිටේ පියාණෙනි තිවරෑ මුරට සිටියෙත් ඇති දයා වෙනි විඳේ දුක් නිමක් නැත දුක් මැද සිනාසුනි නිවන් දකින්නු මන ආදර පියාණෙනි නිවන් දකින්නු මන ආදර පියාණෙනි සාදු කියලා තැම්පත් වෙන්න හැමෝම හොඳයි සාදු කියන්න හැමදෙනාම පැයකමාරකට ආසන්න වෙලාවක් අම්මගේ තාත්තගේ වටිනකම පිළිබඳව ಗುಣ කිව්වා. දැන් මේ බණ ටික කියන්නේ ඒ ಗುಣ අහපු අම්මලා තාත්තලා හැමෝටම. වැඩසටහන ආරම්භ කරද්දි ගාථාවක් මම කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ ආහු නෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා කියලා. බුදුහාමුදුරුව අපිට ඉගැන්නුවා මේ ලෝකේ දරුවන්ගේ ජීවිතේට මුලින්ම හමුවන මහා බ්‍රහ්මයෝ දෙන්න කවුද? අම්මයි තාත්තයි. ඒ වගේම දරුවන්ගේ ජීවිතවලට මුලින්ම හමුවන ගුරුවරු දෙන්නත් අම්මයි තාත්තයි. දරුවන්ගේ ජීවිතේට මුලින්ම හමුවන ගුරුවරු දෙන්න අම්මයි තාත්තයි නම් අම්මා තාත්තා කවුරු වෙන්න ඕනිද? දරුවන්ට ආදර්ශමත් දෙමව්පියෝ වෙන්නට ඕනේ. වර්තමාන සමාජ බැලුවම ඕනි තරම් උදාහරණ තියෙනවා සමහර පෞකාර දෙමව්පියෝ ගැන කියන්න. පහුගිය දවසේ දැක්කා නේද? කුරුණෑගල මාවත ගම නිවුස් වලට පෙන්නුවා. තමන්ගේ කුසින් බිහි කරපු දරුවා අම්මගෙනෙන් විසි කරනවා සතෙකුට කන්න කුඹුරට. එහෙම සමාජයක්. තිරිසන් සත්තුන්ටවත් කරන්න බැරි දේවල් කරන දෙමව්පියෝ ඉන්න සමාජයක්. අපි දැක්කා ඉපදුණු දරුවා කළු පාට බෑග් එකක දාලා කෝච්චියේ සීට් එක යටින් තියලා යන්න තරම් අකාරුණික හදවත් තියෙන අම්මලා ඉන්න. ඉපදුණු දරු පැටිය ගංගාවලට කුණු බක්කියට විසි කරන දෙමව්පියෝ අම්මලා ඉන්න.
ඉපදිච්ච දරුවගේ බෙල්ල මිරිකලා මරන්න තරම් පෞකාර අදහස් තියෙන තාත්තලා ඉන්න සමාජයකයි අපි ජීවත් වෙන්නේ. එහෙම සමාජයක අම්මේ තාත්තේ ඔබ ඔබේ දරුවන්ට ආදර්ශමත් වෙන්නට ඕන. ඔබ දිහා බලාගෙනයි දරුවෝ හැම දෙයක්ම ඉගෙන ගන්න. ඔබ දිහා බලාගෙනයි දරුවෝ හැම දෙයක්ම පුරුදු වෙන්නේ. ඒ නිසා ඔබ කතා කරන වචනේ ඉඳලා දරුවන්ට ආදර්ශමත් අම්මා කෙනෙක් ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙන්නට ඕන. අම්මා අම්මගේ ජීවිතේ වැරදි වැඩ කරනවා නම් අම්මා කොහොමද තමන්ගේ දුවට පුතාට කියන්නේ පුතේ දුවේ හොඳ දරුවෙක් වෙන්න කියලා. තාත්තා තාත්තගේ ජීවිතේ නොගැලපෙන වැරදි වැඩ කරනවා නම් තාත්තා කොහොමද තමන්ගේ පුතාට කියන්නේ පුතේ හොඳ දරුවෙක් වෙන්න කියලා. ඒ නිසා අද මේ බණ අහපු අම්මලා තාත්තලා හැමෝටම කියනවා ඔබ දරුවන්ට ජීවිතේ සැබෑ අම්මා කෙනෙක් වෙන්නට ඕන. ඔබ ඔබේ දරුවන්ට ජීවිතේ සැබෑ තාත්තා කෙනෙක් වෙන්නට ඕන. ගොඩක් අම්මලා හිතාගෙන ඉන්නවා කුසින් බිහි කරාම මම සැබෑ අම්මා කෙනෙක් කියලා. පින්වතුනි කුසින් බිහි කරාට අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. කුසින් බිහි කරාම අම්මා කෙනෙක් වෙනව නම් කොහොමද තමන්ගේ දරුවා ගිහිල්ලා කුඹුරු වලට විසි කරන්නේ? කොහොමද තමන්ගේ දරුවා ගිහිල්ලා මහා ගංගා වලට විසි කරන්නේ? කන්න දුන්නම තාත්තා කෙනෙක් වෙනව නම් කොහොමද තමන්ගේ දරුවගේ බෙල්ල මෙරිකලා මරන්නේ? ඒ නිසා එහෙම සමාජයක ඔබ දරුවන්ට ආදර්ශමත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට ඕන. අනිත් කාරණාව තමයි පින්වතුනි වර්තමාන සමාජය දවසින් දවස පරිහානියට පත්වෙන සමාජයක්. වර්තමාන සමීක්ෂණවල කියනවා හිරගෙදර ඉන්න 90%ක් සිරකරුවෝ එක දවසක්වත් දහම් පාසලකට ගියපු නැති දරුවෝ කියලා. අද උදේත් මම බන්ධනාගාරයට ගියා මාතර. රැඳවියෝ 500 ගාණක් ඉන්නවා 470ක් විතර ඉන්නේ අවුරුදු 25 30 තරුණ දරුවෝ. ඇයි ජීවිතේ වරද්දගෙන අවසානයේ නතර වුණේ හිරගෙදර. අම්මලා තාත්තලා බත් මුල එල්ලගෙන හිරගෙදරට එනවා තමන්ගේ දරුවා බලන්න. වර්තමානයේ අපේ අම්මලාත් මොකද කරන්නේ? අපේ ඉස්සලා හාමුදුරුවෝත් මතක් කළා වගේ ඉරද උදේට තමන්ගේ දරුවගේ බත් මුල හදලා පොත් බෑග්ගේ හදලා නගරේ තියෙන හොඳම ජාතික පාසලට දරුවෝ යවනවා දහම් පාසලට එවන්නේ නැහැ. ගමේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයි 1000ක් ඉන්නවා නම් දහම් පාසලේ ළමයි ඉන්නේ 60යි. අපේ අම්මලම තමයි තාත්තලම තමයි වරද කරගෙන තියෙන්නේ. ඉරද උදේට දරුවා දහම් පාසලට යවන්නේ නැහැ ටියුෂන් පන්තියට යවනවා. දරුවට ගුණධර්ම ටික කියා දෙන්නේ නැහැ හොඳට උගන්වනවා. අන්තිමේ දෙමව්පියෝ වයසට ගියහම අම්මා තාත්තා ගෙනහිල්ලා දානවා වැඩිහිටි නිවාසෙට. වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා බලන්න වැඩිහිටි නිවාසයේ ඉන්න 75%ක්ම දෙමව්පියෝ ඉගෙනගත්තු, සල්ලි තියෙන, උපාධි කරපු, රැකියාවල් කරපු දරුවන්ගේ දෙමව්පියෝ. පහුගිය දවසක මේ මාලිම්බඩ පැත්තේ අම්මා කෙනෙක්. මම ගියා මාතර හොස්පිටල් එකේ ලෙඩෙක් බලන්න. ඒ අම්මත් වාට්ටුවේ. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් පොලිසියේ වැඩ කරන්නේ. අම්මා මට අඬා කියනවා හාමුදුරුවනේ හෙට මගේ කකුල කපනවා සීනි නිසා. එක දරුවෙක්වත් සලකන්නේ නැහැ බලන්න ආවේ නැහැ. අඬා කියනවා හාමුදුරුවනේ හිසට කොට්ටයක් නැහැ තියාගන්න එක දරුවෙක්වත් බලන්න ආවේ නැහැ. කුලී වැඩ කරලා දරුවෝ 5 දෙනාට ඉගැන්නුවේ. කුලී වැඩ කරලා දරුවෝ 5 දෙනාට කන්න දුන්නේ. අන්තිමේ 5 දෙනාම සලකන්නේ නැහැ. ඔබ හිතන්න කවදා හරි දවසක ඔබ පණ වගේ ආදරය කරපු පණ වගේ රැකගත්තු හදාගත්තු දරුවා ඔබට කවදා හරි එහෙම කළොත් ඔබට කොච්චර වේදනාවක් දැනේද? ඔබ දන්නව දරුවා හදන්න වඩන්න පෝෂණය කරන්න ජීවිතේ විඳපු වේදනාවල් වචන කරන්න බෑ කියලා. ඒ නිසා පොඩි කාලේ ඉඳලා උගන්නනවා වගේම දරුවට ගුණධර්ම ටික කියා දෙන්න. මොකද එහෙම නොවුනොත් වෙන්නේ ඔබටත් කවදා හරි දවසක වැඩිහිටි නිවාසක තනි වෙන්න. ඉරදට දහම් පාසලට නොයව ටියුෂන් පන්තියට යවුවොත් ඔබටත් වෙන්නේ කවදා හරි දවසක හිරගෙදරට බත් මුලක් කරන් තමන්ගේ දරුවා බලන්න යන්න. ඒ නිසා පොඩි කාලේ ඉඳලා දරුවන්ට උගන්වනවා වගේම ගුණධර්ම ටික පුරුදු කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳලා දරුවන්ට පවපිනි පිළිබඳව අවබෝධයක් ඇති කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳලා දරුවන්ට අම්මගේ තාත්තගේ වටිනකම පන්සලේ හාමුදුරුවන්ගේ වැඩිහිටියන්ගේ වටිනකම දරුවන්ගේ හදවත් වලට කියා දෙන්න ඕනේ. ඒ නිසා අධ්‍යාපනය විතරක් ලබා දෙන්න එපා දරුවට ගුණධර්ම ටික කියා දෙන්න. ගුණධර්ම ටික කියා දෙන්නේ දහම් පාසලෙන්. ගුණධර්ම ටික කියා දෙන්නේ පන්සලෙන්. එදත් එහෙමයි අදත් එහෙමයි මතුවටත් එහෙමයි. ඒ නිසා දරුවා පුංචි කාලේ ඉඳලා ආගම දහමත් එක්ක ගොඩනගන්න කවදා හරි ඔබට සැනසෙන්න පුළුවන් දරුවා දිහා බලාගෙන. එහෙම නැතුව අධ්‍යාපනය විතරක් ලබා දුන්නොත් කවදා හරි දවසක ඔබට දුක් විඳින්න වෙන්නේ. ඔබේ දරුවට මේ ලෝකේ තියෙන වටිනම උපාධිය අරන් දුන්නත් වැඩක් නෑ අම්මේ. වයසට ගියපු දවසට
ඔබ ගෙනihin දානවා නම් වැඩිහිටි නිවාසෙට. ඔබේ අම්මට මේ ඔබේ දරුවට මේ ලෝකේ තියෙන වටිනම උපාධිය අරන් දුන්නත් වැඩක් නැහැ. ඔබට කතා කරන්නේ උඹ කියලා. ඒ නිසා අම්මගේ ජීවිතේ තාත්තගේ ජීවිතේ සිල්වන්ත වෙන්න ඕනේ. ගුණවන්ත වෙන්න ඕනේ, පින්වන්ත වෙන්න ඕනේ. එතකොට දරුවොත් සිල්වත් වෙයි, ගුණවත් වෙයි, පින්වත් වෙයි. එයත් සිහිපත් කරමින් පැය දෙකකට ආසන්න වේලාවක් උතුම් මාපිය වන්දනා වැඩසටහන සිද්ධ කළා. ඉතින් අපේ වැලිපිටිය රෝහලේ සේවය කරන මංජුල මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් මේ පින්කමට ආරාධනා කරලා පින්කම සංවිධානය කරලා පින්කමේ දායකත්වයන් දරමින් ඒ කටයුතු සිද්ධ කරමින් බොහොම ලස්සන පින්කමක් දරුවන්ට දෙමාපියන්ගේ වටිනකම කියා දෙන්න බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව මංජුල මහත්මයා ඒ වගේම තමයි එනෝනා මහත්මිය ඒ වගේම ආදරණීය දුවනිය ලුණුකේ නිසංසා දුවනිය ඇතුළු පවුලේ ඇත්තන් විසින් සිද්ධ කරන්නට යෙදුන. ඉතින් මේ වෙලාවේ රැස් කරගත්ත සිද්ධ කරගත්ත සියලු පින් විශේෂයෙන්ම අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ නමින් ඔබ අපි හැමෝගෙම නමින් පින් බලාපොරොත්තුවෙන් මිය ගිය වගේම මංජුල මහත්මයා නෝනා මහත්මිය ඇතුළු පින්වතුන්ගේ නමින් පින් බලාපොරොත්තුවෙන් මිය ගිය සියලුම ඥාතීන්ට මුලින්ම මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භව ගමන සුවපත් වෙලා උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා මේ ගිය ඥාතීන්ට පින් දෙන්න ඉදම් මේ ඥාතීනං හෝතු. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් අපි හැමෝමත් ආරක්ෂා කරන්නා වූ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ පින් අනුමෝදන් වෙලා පින්වන්ත නායක හාමුදුරුවන්ටත් අපි හැමෝටම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා. තබන සෑම පියවරකම දෙවියෝ විසින් අපි හැමෝම රැකදේවා. දෙවියෝ මේ පින් ලබාගෙන උතුම් නිවනින් සනසේවා කියලා පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා. ඒ වගේම පින්වතුනි මේ උතුම් පින්බිමේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ඥානරතන වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක සමස්ත ලංකා සාම විනිසුරු අවසරයි නම සඳහන් කරන්නට ගෞරවනීය පින්වන්ත උඩුකාවේ නාරද නායක හාමුදුරුවෝ මේ දිනවල යම් තරමක් අසනීපයෙන් ඉන්නේ. ඉතින් මේ සම්බුද්ධ ශාසනයට මහා වටින සම්පතක් අපේ පින්වන්ත නායක හාමුදුරුවන්ට මේ පින් ආශිර්වාදයක් වේවා. උන්වහන්සේගේ ජීවිතයට ලන් වී එළඹී තිබෙන ඒ රාෂ්ටක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුර වෙලා හිසේ පටන් දෙපතුල දක්වා වැළඳී තිබෙන වැළඳෙන්ට තිබෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරා දුරින් දුරු කරගෙන නිදුක් බව නිරෝගී භව චිරජීවනයේ දිගාසරි සම්පත් උදා කර ගන්නට මේ සිද්ධ කළ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා මම නායක හාමුදුරුවන්ට මේ විදිහට මගේ හිතට හැඟෙන විදිහට කවියකින් ආශිර්වාද කරනවා. කවුරුත් වැඳගෙන නායක හාමුදුරුවන්ට ආශිර්වාද කරන්න කවි අවසානයේ සාදුනාද පවත්වමු. පුරහාඳ නුඹයි තාරු මල්ලාත රින් පෑයෝ හිමිගෙන් ලැබුණි ශාසන ආඹරට නායෝ 120 වසක් ලැබගන්නට ආයෝ නායක සමිදු හට වේවා දීඝායෝ මිනි පහනක් උනා සම්බුදු රුවන්ගෙට සිළුමින උනා වෙහෙරේ කොත පහන් ගෙට අපාමන බැතින් හිඳගෙන පා කමල් යට ආසිරි
පාතන්නේ මුවාපි ඔබ වහන් සේට. ඒ වගේම මාත්‍ර අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මේ උතුම් පින්බිමේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී අපේ පින්වන්ත ගෞරවනීය මලිදුව සෝමශ්‍රී පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්වත් මහ සංඝරුවනට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් පිණිස මේ උතුම් පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාද පවත්වන්නේ. වගේම තමයි මේ පින්කමට මටත් ආරාධනා කරමින් බොහෝමත්ම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් යුක්තව පින්කමේ දායකත්වය සංවිධානයේ බාරම කටයුතු කරන්නට යෙදෙන වැලිපිටිය රෝහලේ සේවය කරන මංජුල මහත්මයා නෝනා මහත්මිය එවැගේම ලිනුකි දියණිය ඇතුළු පවුලේ ඇත්තන්ට මේ පින් ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා කරගන්නට මේ සිද්ධ කළ උතුම් ධර්ම දානමය පින්කම හේතු වේවා වාසනාව වේවා. ඒ දුවණියගේ අධ්‍යාපන ජීවිතය ආලෝකමත් කරගෙන වාසනාවන්ත සෞභාග්‍යමත් සුබ අනාගතයකට මේ සිද්ධ කළ උතුම් පින්කම හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම තමයි බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවකින් යුක්තව මම මේ දේශනාවට වඩම්මවාගෙන ආපු වැලිගම ස්වප්‍රජික ආයතනයේ කළමනාකරු අපේ ඉසුරු කුමාර මැතිතුමා නෝනා මහත්මිය එවැගේම දරුවන් දෙපළටත් මේ පින් විශේෂයෙන් ආශිර්වාදයක් වේවා. ජීවිතවලට ලන් වී තිබෙන්නා වූ අපල උපද්‍රව සියල්ලක්ම දුරින් දුර වෙලා නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා කර ගන්නටත් ඒ වගේම තමයි මේ චූටි දෝනි පහුගිය දවස්වල අසනීප වෙලා හිටියේ මේ උතුම් පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබිලා අධ්‍යාපන ජීවිතය ආලෝකමත් වන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. සම්බන්ධ වෙච්ච පින්වත් මව්දෙමව්පියෝ හැමෝටමත් දරුවන් හැමදෙනාටමත් දහම් පාසලේ ගුරුමව්වරු ගුරුපියවරු හැමෝටමත් මේ පින්කම සාර්ථක කරගන්න වෙහෙස වුණු මහන්සි වුණු කැප වුණු හැමදෙනාටමත් ඒ වගේම ශබ්ද විකාශන කටයුතු ඒ බොහොම ලස්සනට සිද්ධ කරපේ පුතුණුවන් ඇතුළු පින්වතුන්ටත් අපි කාටත් මේ පින් ආශිර්වාදයක් වේවා. ජීවිතවලට ලන් වී එළඹී තිබෙන්නා වූ ඒ රාෂ්ටක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුර වෙලා නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා කර ගන්නට මේ උත්තම පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. අවසන් අපි මේ ලෝකයට බිහි කළ දෙමාපියන්ට දැසපෑදූ ගුරුවරුන්ට මියගිය ඥාතීන්ට සියලුම දෙවියන්ට අපි හැමෝටම සසර මග කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා වැඳ ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. Dulla vera
කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරලා පැහැදෙහිකට ආසන්න කාලයක් අපේ දූ දරුවන්ගේ හිත්වලට මව් දෙමව්පියන්ගේ හිත්වලට මව්ගුණය දරු සෙනෙහස වැඩෙන ආකාරයට සම්බුද්ධ පූජාව උතුම් මව්පිය වන්දනා වැඩසටහන මෙහෙවන්නට යෙදුණු රාජකීය පඬිත අපේ පළවත්තේ කුසල ධම්ම පඬිත හාමුදුරන් වහන්සේටත් අපතුන් වූ බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ශ්‍රී දෙවියන්ග දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තා බොහෝ කලක් ලෝක ශාසනික සේවය කරන්නට උන්වහන්සේට බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාද උදා වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම උන්වහන්සේ වගේ පින්වන්ත රුවක් ඇති පින්වන්ත කටක් හඩක් ඇති පුතෙක් මේ සමාජ ලොවට දායාද කරපු උන්වහන්සේගේ ගුණවන්ත මෞතුමිය මීට මහිතන වසරකට වගේ ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා. උන්වහන්සේ මව් ගුණ කියනකොට උන්වහන්සේගේ අම්මගේ ගුණය උන්වහන්සේටත් ඇස් දෙකට දැනෙන්නේ නැති හිතට දැනෙන්නේ නැති අපි දකිනවා. උන්වහන්සේ මව් ගුණය සිහිපත් කරන ආකාරය උතුම් මෞතුමියටත් උතුම් වූ නිර්වාණ සම්පatti ලැබේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්කම් සඳහා අනුශාසනා කරන ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේටත් පූජාව සිද්ධ කරව පඬිත හාමුදුරන් වහන්සේටත් ඒ වගේම අපේ දහම් පාසලේ දූ දරුවෝ ගුරුවරු මව් දෙමව්පිය ඇතුළු හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් මේ උතුම් වූ පින්වල බලයෙන් මෙලව සතුට සැනසීම ලැබේවා පරලොව සැප ලැබේවා ප්‍රාර්ථනා කිරීමෙන් නිවනින් සැනසීම උදා කරගන්නට මේ පින කවදා හෝ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැමදෙනාටම තෙරුවන් සරණයි.